ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා කොහොමද අපි හරියටම ඉඟුරු බීජ කෑල්ලක් හිටව ගන්න කියන එක. ඉතින් ඊට කලින් යාළුවනේ මම ඔයාලට කියන්න ඕනේ ඉඟුරු බීජ ගත්තාම ඉඟුරු බීජ කියන්නේ අපි වගාව සඳහා සුදුසු විදිහට යොදා ගන්නවා නම් කලින් වගාවක සාමාන්‍යයෙන් මාස 12ක්වත් 10ක් 12ක් වගේ කාලයක්වත් නිරෝගීව හැදිච්ච පඳුරකින් ගන්න ඉඟුරු බීජ තමයි අපි ලොකු වලයකින් අපිට ප්‍රමාණවත් විදිහට ඉඟුරු බීජ සකස් කරගන්න ඕනේ. ඉතින් මම මේ පිළිබඳව කලින් වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලිව පෙන්නුවා කොහොමද අපි ඉඟුරු බීජයක් කපාගන්නේ, ඊට පස්සේ කොහොමද ඒක බීජයක් විදිහට අපි හදාගන්නේ කියන එක. ඉතින් මේ තියෙන්නේ මම ඊයේ කැප්ටාන් ඒ කියන්නේ දිලීරනාශකයක දාලා බීජ ප්‍රතිකාර කරගත්ත බීජ ටිකක්. ඉතින් ඔයාලටත් පහසුයි ලොකු ප්‍රමාණයක් වගා කරනවා නම් මෙන්න මේ වගේ රසායනිකව ජීවාණුහරණය කරන්න පුළුවන් පසත් ඒ වගේම බීජ ප්‍රතිකාරات රසායනිකව කරගන්න පුළුවන්. ඉතින් රසායනිකව කරගද්දී අපිට පුළුවන් කැප්ටාන්, තිරාම්, මැන්කොසිප් වගේ දිලීරනාශකයක සාමාන්‍යයෙන් පැය 4-5ක්වත් අඩුම වශයෙන් මේක දාලා තියලා ඉවර වෙලා ඊට පස්සේ උඩින් තියලා තිත හිඳුනයන් පස්සේ වගාව සඳහා යොදා ගන්න කියන හිටවන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගත්ත ඒවා තමයි යාළුවනේ මේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් පහසුයි ඉක්මනින්ම මේක උඩට ගන්න අතින් අල්ලන්නේ නැතුව මෙන්න මේ වගේ දැල් උරේක දාලා ඉවර වෙලා මේ ටික මේ දිලීරනාශකේ දාලා තියෙනවනේ ඊට පස්සේ පහසුවෙන් අපිට ඒක උඩට ගන්න පුළුවන්. ඉතින් මේක අපිට තව දවසකට මේක ඕන යොදා ගන්න පුළුවන්. මේ අපි දැන් මේ ටික මේ බීජ ප්‍රතිකාර කරගත්ත දිලීරනාශකේ දිය කරපු ඒ ජලයම. ඉතින් එහෙම නැත්නම් ඔයාලට අලුතෙන් එකක් හදාගෙන ආයේ බීජ ප්‍රතිකාර කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම මේ බීජ ටික ඉඳ ගන්න සකස් කරගත්ත වගාමලු. ඉතින් මේ වගාමලු මෙතන මම 16 වගේම 18යි 18 වගාමලු අරගෙන තියෙනවා. ඒ වේනුත් ටිකක් මේ වෙද්දි මට වගාවට යොදා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන පස ජීවාණුහරණය කරගෙන තියෙන්නේ රසායනික විදිහකට. ඒ කියන්නේ අඩු වියදමකින් අපිට කරන්න පුළුවන් ඩොලමයිට් සහ අලුහුණු මේ පස් මිශ්‍රණයට එකතු කරලා ඉවරලා බඳුන් වලට පුරව ගන්න. ඊට පස්සේ තමයි අපි ජල සම්පාදනය කරලා දවස් අඩුම තරමේ 4-5ක්වත් ගියන් පස්සේ තමයි බීජ සිටවන්න ඕනේ. ඒකෙදි මතක තියාගන්න ඕනි ඔයාලා අනිවාර්යයෙන්ම පස් මිශ්‍රණය බඳුන් වලට පුරව ගත්තයන් පස්සේ හොඳින් ජල සම්පාදනය කරලා එතකොට තමයි මේක හොඳින් පස ජීවාණුහරණය වෙලා බීජයක් සිටවන්න සුදුසු තත්ත්වයට එන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් පොඩි තනකොළ වගේ පොඩි වල් පැලෑටි තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් බීජයක් සිටවන්න පුළුවන්. ඉතින් හුඟක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉඟුරු බීජ ගෙනිහිල්ලා ඉවර වෙලා ඔයාලා ගන්න තැනකින් ගත්තයන් පස්සේ කොහොමද ටික දවසක් තියාගන්නේ? කරදහය නැත්තම් තියාගන්න බැයිද කියලා ගොඩක් අය අහනවා. ඉතින් එහෙම තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මේ විදිහට තියාගත්තු බීජ මම කරදහයවල දාන්න නැතුව එළියේ පොඩි පාත්තියක් හදලා ඒකේ මේ බීජ ටික තියලා ඉවරලා සාමාන්‍ය අපි පාත්තියක් හදන විදිහටම උඩින් වැහුවා. ඉතින් ඒකේ දැන් සාමාන්‍ය සති දෙකක් විතර උණයන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මොටේ වැදිලා ඉවර වෙලා හොඳ වර්ධනයක් තියෙනවා. දැන් ඕන අපිට මේවා කෙලින්ම මේ වාගේ පඳුන් වල හිටව ගන්න පුළුවන්. ඉතින් මේක දැන් අපිට බීජ ප්‍රතිකාර කරන්න බෑ. මොකද මේක මොටේ වැදිලා හින්දා එහෙම වුණොත් මේක සවුත් වෙන්න බලනවා. ඉතින් ඊට කලින් ඔයාලා බීජ කල් තියාගන්න කලින් කැප්ටාන් කුඩු ටිකක් එක්ක දාලා එහෙම නැත්තම් කැප්ටාන් හෝ මොනවා හරි තිලිරනාශකයක මේක දාලා ඉවරලා බීජ ප්‍රතිකාර කරගෙන ඉවර වෙලා ඒ වාගේ පහත්තියකින් ඔයාලා මේ ටික තියලා වහගන්න ගොඩක් හොඳයි. කරදහය දාලා තියන්න පුළුවන්. ඉතින් එහෙම නැති අයට මම හිතනවා මේක හොඳ විසඳුමක් වෙයි කියලා. බීජ ටිකක් කල් තියාගන්න. එතකොට ඔයාලට පහසුවෙන් වගාවට යොදා ගන්න පුළුවන් මේ බීජ ටික අරගෙන. ඉතින් යාළුවනේ මම මෙතෙන්දි පස් මිශ්‍රණය ගැන කතා කරොත් මම මෙතන මතු පිටපස් විදියට යොදාගෙන තියෙන්නේ. මම කලින් වගාව සඳහා ඒ කියන්නේ කලින් ඉඟුරු වගාවට යොදාගත්ත පස් තමයි මතු පිටපස් විදියට යොදාගෙන තියෙන්නේ. ඉතින් ඊට අමතරව මම ඒකට එකතු කරගෙන තියෙනවා මතු පිටපස් කොටස් දෙකකට වැලි කොටස් එකක්, ඊට අමතරව කුකුල් පොහොර කොටස් එකක්, අර්ධ වශයෙන් දීලා ගිය කොළරොඩු කොටස් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගල් කැට, ලී කොටු කෑලි නැති සාමාන්‍යයෙන් බාගෙට දිරපු පොස් ගස් යට එහෙම තියෙන පස්, තේක ගස් යට ඒ වගේ පස් හොඳයි. ඉතින් ඒවෙන් කොටස් එකක්, ඊට අමතරව පොල්ලෙලි කොටස් එකක් සහ වැලි කොටස් එකක්. කොහොම වුණත් කරදහය කොටස් පුළුවන් තරම් වැඩි ප්‍රමාණයක් යොදා ගන්නවනේ ගොඩක් හොඳයි. එතකොට හොඳ සැහැල්ලු පස් මහදයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම එන රෝගත් ගොඩක් අඩු වෙනවා. මොකද දිලීර රෝගෙම එන්න බලනවා අඩුයි. ඉතින් ඔයාලට තියෙන විදිහට සැහැල්ලු පස් මහදයක් හදා ගන්න
ඉතින් ඒකට ඔයාලට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මේ පස ජීවාණුහරණය කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. කලින් වගාවක පස් යොදා ගන්නවා නම් මොකද ඒකේ තියෙන රෝග මේ වගාවටත් එන්න පුළුවන් හින්දා. ඉතින් ඒ හින්දා තමයි මම අලුහුණු යොදාගෙන පස ජීවාණුහරණය කරගෙන තියෙන්නේ. මොකද මගේ ලොකු කවර ප්‍රමාණයක් පුරවන හින්දා අඩු වියදමකින් ඒකෙන් ජීවාණුහරණය කරගන්න පුළුවන්. ඉතින් මම පස ජීවාණුහරණය පිළිබඳව කලින් වීඩියෝ වල වලට වෙනම කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ වෙනුත් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ පස් පුරවා ගැනීම ගත්තාම ඉඟුරු වගාවේදී ඉඟුරු වල වර්ධනය වෙන්නේ හරස් අතර සහ උඩට. එතකොට මේක යටට අල බහින්නේ නැහැ. ඒ හින්දා ගොඩක් පස් පුරව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මූලික අවදිදී සාමාන්‍ය අඟල් 5ක් වගේ පස් තිබ්බාම හොඳටම ඇති. එතනින් පස්සේ පොහොර යෙදීමත් එක්කත් පස් එකතු කරනවා. ඒ වගේම මේකේ වර්ධනය එක්කත් අපිට පස් එකතු කරගන්න වෙනවා. ඉතින් දැන් අපි බලමු ඉඟුරු වලයක් කොහොමද හරියට හිටව ගන්න කියලා. හරි යාළුවනි, ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මම පැය 5ක් විතර දිලීරනාශකයක දාලා බීජ ප්‍රතිකාර කරගත්ත ඉඟුරු වල කෑල්ලක් හොඳ නිරෝගී. එතකොට දැන් මේක ඔයාලට බැලුවහම පේනවා ලොකු වල කෑල්ලක්. සාමාන්‍යයෙන් ගොඩක් අය මෙන්න මේ තියෙන මේ මාංශල කොටස. එතකොට මේ මහත හරිය ඒක හිටවන්න බලනවා. ඒක හිටෙව්වට ඉඟුරු ගහක් හැදෙන්න ඒක ප්‍රමාණවත් නෑ. අනිවාර්යයෙන් මෙන්න මේ උඩ තියෙන මොටියෝ තියෙන තැන් ටිකකුත් තියෙන්න ඕනි. එතකොට තමයි සාර්ථක ඉඟුරු පඳුරක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳයි මෙන්න මේ වගේ ටිකක් ලොකු වල කෑලි වල හිටවනවා නම් ග්‍රෑම් 40ක 50ක වගේ වුණත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට ලොකු ඵලදාවක් ගන්න පුළුවන්. ඒ වගේම මොටියෝ ටිකක් වැඩි වල කෑලි හිටවනවා නම් හොඳ සාර්ථක වගාවක් කරන්න පුළුවන්. විශේෂයෙන් බඳුන් ගතව කරද්දී. මොකද එතකොට හැම පැත්තටම ගස් පඳුර වර්ධනය වෙන හින්දා ලොකු වලයක් අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එක පැත්තකට වර්ධනය වුණොත් මේ උරේට හිර වුණොත් එතනින් එහාට වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අල කෑල්ලක් අපි හිටව ගද්දි සාමාන්‍යයෙන් පොඩි අඟල් 2ක විතර වලක් හදාගෙන ඉවර වෙලා හිටව ගන්න ඕනි. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ පොඩි වලක් හදලා ඉවර වෙලා අපි ඉඟුරු වල කෑල්ල තියලා මෙන්න මේ වගේ ඉඟුරු වල කෑල්ල තියලා මේ මොටෙයියෝ තියෙන තැන් ටික උඩ අතර හිටින විදිහට තියලා ඉවර වෙලා අපිට පුළුවන් සාමාන්‍යයෙන් අඟල් භාගයක් අඟලක් වගේ වෙන්න හොඳට මේකට පස් ටික ලං කරගන්න. මේක ගොඩාක් යට උන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම උඩ ගොඩක් තද කරන්න යන්නත් එපා. මොකද එහෙම වුණොත් මේකේ වර්ධනය ටිකක් පරක් වෙනවා. මොකද මූලික අවදිදී තමයි ඉඟුරු වල කෑල්ලක් අපි සාර්ථකව හිටව ගන්න ඕනි. ඒ වගේම හොඳ පෝෂණයක් දීලා ලොකු පඳුරක් හදා ගන්න ඕනි. එතනින් පස්සේ මේක සාමාන්‍ය විදිහට වර්ධනය වෙලා අපිට හොඳ ඉඟුරු ඵලදාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලත් ඉඟුරු වගාවක් කරනවා නම් ඉඟුරු බීජ හදාගෙන ඉවර වෙලා ඉඟුරු වල කෑලි හිටවගෙන. ඉතින් මම හිතනවා ඔයාලට ඉඟුරු වල කෑල්ල තෝරා ගන්නා තැන සිට බඳුන් මිශ්‍රණය හදාගන්න, ඒ වගේම හිටව ගන්න මේ සියලුම තොරතුරු පිළිබඳව යම්කිසි අවබෝධයක් දැන් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි ඉදිරි වීඩියෝ වලදී මේකට පොහොර යෙදීම පිළිබඳවත් කතා කරනවා. ඒ වගේම මම පොඩි දෙයක් මතක් කරන්න ඕනි. ඉතින් මම මේ ඉඟුරු වල කෑලි හිටව ගන්න කලින් දින 2කට විතර කලින් මූලික පොහොර යෙදීමක්, ඒ කියන්නේ TSP ග්‍රෑම් 5ක් විතර මේ බඳුන් වලට දාලා තියෙන 5ක් 10ක් අතර ප්‍රමාණයක් දාලා හොඳින් පසාය කලවම් කරගෙන තමයි මම මේ හිටව ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මූලික පොහොර එකතු කර ගැනීමක් කරලා ඉවර වෙලා බීජ සිටවන්න. මොකද එතකොට හොඳ වර්ධනයක් මූලික අවදීදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු ඉදිරියේදී. මම හිතනවා ඔයාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් බීජ අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් අවශ්‍ය බීජ පිළදී ගන්න පුළුවන් අපෙන් දේශීය ප්‍රභේදය රැංගුන් චීන, ඒ වගේම කහ බීජ. ඉතින් WhatsApp නම්බරේ අපේ පහලින් දාලා තියෙනවා. ඒ වගේම අපේ වෙනම වීඩියෝ වලක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍යයි ඉන්නවනම් කතා කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්.